Gayan? Gayan? Amme? Amme? තුෂාර්ලා තාත්තේ අද වේලපහෙන් ගෙදර යනවා වගේ. ඔව් නෝනා. අද වරුවන් නිවාඩු දැම්මා. ඇඟට්ටියක් පොතමදි. තුෂාරිත් ඔන්න වේලපහෙන් ගෙදර ගියා. ගෙදර ගියා කීවේට ඕන මේ අපේ ගෙදර ගියාද? ඈ? නෑ ඔයගලන් ගෙදර නෙවෙයි. ගාන්ලා ගෙදර. දැන් තුෂාරිය අයිති ගාන්ලාටනේ. ඒක නම් එහෙම තමයි නෝනා. ඒක තමයි ඉතින් ලෝක ස්වභාවය. ඒ වුණාට මං නම් හිතන්නේ නෝනා දරුවෙක්ගේ අයිතිය තියෙන්නේ දෙමව්පියන්ට. තුෂාරි තාමත් මගේ නෝනා. මට හිතෙන්නේ එහෙමයි. තුෂාරි ඊට පස්සේ ඔෆිස් යන්නේ නෑලු. ඒ කිව්වේ? තුෂාරි අද ඔෆිස් එකට අස්වීමේ ලිපිය බාර දීලා. හෙට ඉඳලා යා ඔෆිස් යන්නේ නැහැලු. ඒක හරි අපරාධයක් නෝනා. කොහොමද එහෙම දෙයක් සිද්ධ වුනේ? අනික අපි කොයිතරම් අමාරුවෙන්ද රස්සාව හොයාගත්තේ? ඒක ඇත්ත. ඒ තුෂාරිගේ දෙමව්පියෝ අකමැති නම් ඇයි ආ රස්සාවක් කරන්නේ? අනිත් එක තුෂාරිට මොනවයින් අඩුපාඩුද? ඒක නම් එහෙම තමයි නෝනා. ඒ වුණාට ඔය රස්සාව අපරාධය. තව ටික දවසක් හිටියා නම් ස්ථිර වෙන්න තිබ්බා. මේ ගායන්ට ටිකක් සනීප මදිලු. එහෙම කිව්වද? ඒකයි ආ වේලපහෙන් ගියේ. එහෙමනම් නෝනා මාත් ගිහින් එන්න. හොඳයි.